හරි ගාන දීලා තියෙනවා වර්ගශ්‍රිතයක් y සමානයි x වර්ග ඍණ 4යි x ඍණ 1. පළවෙනි කොටසේ අහලා තියෙනවා මේ x සමානයි 3 වෙනකොට y ගියාගේ කීයද කියලා. ඒක හොයන්න ඉස්සෙල්ලාම x ට 3 ආදේශ කරනවා. එතකොට y සමානයි 3 වර්ගය ඍණ 4 වාරයක් 3 ඍණ 1. එතකොට 9 ඍණ මෙතන 12යි ඍණ 1යි. සුළු කරපුවම උත්තරේ එනවා ඇති ඍණ 4. එතකොට මෙතන හිස් තැනට එන්න ඕනේ ඍණ 7. ඒ තමයි පළවෙනි කොටස. ඊට දෙවෙනි කොටසේ අහලා තියෙනවා ප්‍රස්ථාරය අඳින්න කියලා තියෙනවා. ප්‍රස්ථාරය අඳහම මේ වගේක් එනවා ඇති. අවමයක් තමයි ඉන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා තුන්වෙනි කොටසේ ප්‍රස්ථාරයේ හැරුම් ලක්ෂයේ කණ්ඩායම් කියලා. ඒ කියන්නේ ප්‍රස්ථාරයේ අවම ලක්ෂයේ කණ්ඩායම් තමයි අහන්නේ. හැරුම් ලක්ෂය. ඒක හොයන්න නම් ප්‍රස්ථාරයේ සමමිතික අක්ෂය හොයාගන්න ඕනේ. සාමාන්‍යයෙන් දෙන පොදු සමීකරණ ටිකක් තියෙනවා. දැන් මේක නම් තියෙන්නේ මේ වගේ ආකාරයකට. y සමානයි ax වර්ගය ධන dx ධන c. මේ කියන්න හදන්නේ මේ සමමිතික අක්ෂය හොයන විදිය. දැන් මේකට අදාළ පොදු සමීකරණය මේකනේ. එතකොට සමමිතික අක්ෂය ලියන්න පුළුවන්. ලියන්න අර පොදු සමීකරණයක් තියෙන එක මතක තියාගත්තාම ටක් ගාලා ලියන්න පුළුවන්. ඒක ගන්න විදිය කියන්නම් ගන්න විදිය තේරෙන්න ඕනේ නිකන් අර අවසාන සමීකරණය මතක තිබ්බම ඇති. ඒක ගද්දින් මේ y ට නම් උපරිමයක් හරි අවමයක් හරි හොයන්න අනිවාර්යෙන් අර අවකලනය කියලා එකක් තියෙනවා. ඒ අවකලනය කළා තමයි හොයන්නේ. එතකොට මෙතන අවකලනය කරොත් එහෙම y බා සමානයි 2ax ධන d. එතකොට උපරිමයක් හරි අවමයක් හරි එද්දින් ඒ කියන්නේ y බා බිඳුවක් වෙනවා. එතකොට මෙතන බිඳුව දැම්මහම 2ax ධන b. දැන් x උත්තර කරන් දෙන්නේ. එතකොට x සමානයි ඍණ b බෙදීම 2යි. මේ තමයි මේ වගේ ආකාරයේ දුන්නොත් එහෙම සමමිතික අක්ෂය සමීකරණ ලියන විදිය. මේ වගේ ආකාරය. තව ආකාරයක් එනවා x y සමානයි x ධන a x ධන b. මෙහෙමත් දෙනවා. එතකොට මෙහෙම දුන්නහම මේ විදිහට හරවලා මේ සමීකරණ ගන්න පුළුවන්. ඒක ගත්තොත් එහෙම මේක ප්‍රසාරණය කරොත් y සමානයි x වර්ග ධන a ධන b x ධන ab. එතකොට මෙයාගේ අනුකලනය කර මේ අවකලනය කරාම y බා සමානයි 2x ධන ab. එයත් y බා බිඳුව සමාන කරනවා. උපරිමයක් හරි අවමයක් හරි. මෙතන අවමයක් නෙවෙයි. එතකොට 2x ධන a ධන b. x උත්තර කරපුවම එනවා x සමානයි ඍණ a ධන b බෙදීම 2. එතකොට මේ සමීකරණය මතක තියාගත්තාම ටක් ගාලා උත්තරේ ගන්න. මේ විදිහට දුන්නොත් එහෙම මේක ආදේශ කරනවා. මේ විදිහට දුන්නොත් එහෙම මේක ආදේශ. ටක් ගාලා ගන්න පුළුවන් මතක තියාගන්න. එතකොට දැන් මේක දීලා තියෙන්නේ x වර්ගය ඍණ 4යි x ඍණ 1. y සමානයි x වර්ග ඍණ 4යි x ඍණ 1. එතකොට මේක ඇවිල්ලා අර මේ වගේ එකක්.
මේ වගේ ගන්න. එතකොට එයාට අදාළ සම්මිතික අක්ෂර සමීකරණ x සමානයි b කියලා කියන්නේ ඍණ 4යි. ඍණ 4 බෙදීම 2යි a කියලා කියන්නේ 1යි. එතකොට 2යි කියන්නේ x සමානයි 2 තමයි සම්මිතික. එතකොට සම්මිතික අක්ෂය හොයාගත්තට පස්සේ අපිට පුළුවන් එයාට අදාළ y අගය හොයාගන්න. ඒක හොයාගන්න x දෙක ආදේශ කරන අර සමීකරණය. ඒක අර මේ මෙතනම ගන්න පුළුවන් මේ x දෙක දාගම ඍණ 5 විල් තියෙනවා. එතකොට අවම ලක්ෂ්‍ය කන්දාංගය දෙකේදී ඍණ 5. කන්දාංගය තමයි දෙකේදී ඍණ 5. ආදේශ කළා බලන්න ඕනේ අර වගුවේ දීලා තියෙනවා. ඒක. මෙතන දෙකේදී ඍණ 5. ඊට පස්සේ තියෙන්නේ හතරවෙනි එකේ ඉහත දෙකේදී ඔබ භාවිත කළ අක්ෂ පද්ධතිය මත y සමානයි x රේඛාව අඳින්න දිව. y සමාන x රේඛාව එන්නේ සාමාන්‍යයෙන් මෙහෙම. මෙහෙම y x තිබ්බහම බිඳුවෙන් තමයි යන්නේ. මෙහෙම ආනත රේඛාව කියන්නේ y සමාන x බිඳුව හරහා යන්නේ. එතකොට ඒක ප්‍රස්ථාරය යනකොට මේ වගේ එකක් එන්නේ. අර උඩ මැද්ද. මේ ඉස්සර තිබ්බ එක මේ y සමාන x රතු පාටින් තියෙන. මේ තමයි අර AB කියලා තියෙන කැපෙන තුන් දෙක. එන්දම ඔය වගේ එකක් තමයි.